ආයුබෝවන් පුතේදුවේ මම අද ඇවිල්ලා ඉන්නේ 2028 උසස් පෙළ විෂය සඳහා ගෘහාර්ථික විද්‍යාව විෂය තෝරගත්ත ඔයාලට පොඩ්ඩක් කතා කරන්න. ඇයි ඔයාලා ගෘහාර්ථික විද්‍යාව තෝරගත්තේ? මම හිතනවා ඔයාලා දන්නව ඇති කියලා. ආර්ට් කැටගරි එකේ එහෙම නැත්නම් ආර්ට් විෂයන් වල ඉසෙට් අගය ඉහළින්ම තියෙන විෂය ගෘහාර්ථික විද්‍යාව කියලා ඔයාලා දන්නවා ඇති කියලා. ඒ වගේම තමයි ගෘහාර්ථික විද්‍යාව විෂය කියන්නේ තමන්ගේ ජීවිතය හදා ගන්න තියෙන හොඳම විෂය. 12 ශ්‍රේණියට පාඩම් 7කුත් 13 ශ්‍රේණියට පාඩම් 7කුත් කියලා පාඩම් 14කින් තමයි මේ ගෘහාර්ථික විද්‍යාව උසස් පෙළ ප්‍රශ්න පත්‍රය ඔබට හැදෙන්නේ. එතකොට මේක ඇවිල්ලා ප්‍රායෝගික විෂයක්. කෙටි ප්‍රශ්න 50කට උත්තර ලියලා ලකුණු 100ක් ගන්න පුළුවන්. ඒ ඇත්තටම තියෙන උත්තර 5යි 5න් එකක් තෝරන්න විතරයි තියෙන්නේ වාර. රචනා ප්‍රශ්න 8කින් පළවෙනි ප්‍රශ්නෙත් එක්ක තවත් ප්‍රශ්න 5ක් තෝරලා ඔක්කොම 6කට උත්තර ලියලා ලකුණු 100ක් ගන්න. ඊළඟට ස්පොට් ටෙස්ට් එක එහෙම නැත්නම් ස්ථානීය පරීක්ෂණය කියලා තව ලකුණු 100ක් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඊළඟට ප්‍රායෝගිකව ඔබට ආහාරයක් පිළිවෙල කරලා ලකුණු 100ක් ගන්න. ලකුණු 400ක් අරගෙන ඒක හතරට බෙදලා තමයි ඔබේ ලකුණ තීරණය කරන්නේ. ඒ ඔබට තේරෙනවා ඔබට ලකුණු උපයා ගන්න අවස්ථා මේ විෂය දීලා තියෙනවා. මේ විෂය ලකුණු උපයා ගන්න අවස්ථා දීලා තියෙනකොට ඔයා පැහැදිලිව ගේමක් ගහන්න බලාගෙන ඉන්නවා නම් එකපාරින් කැම්පස් යන්න එකපාරින් විද්‍යාපීඨයකට යන්න ඔබ බලාපොරොත්තු වෙනවා නම් තමයි ඔබ ගෘහාර්ථික විද්‍යාව විෂය තෝරගෙන තියෙන්නේ කියලා මම හිතනවා. ඉතින් ඉස්සෙල්ලා ඔයාලට සුබ පතනවා ඔයාගේ උසස් පෙළ විභාගයේ ජය ගන්න. එක්තරා විෂයක් විදිහට ගෘහාර්ථික විද්‍යාව විෂය තෝරා ගැනීම ගැන. මොකද මේක මගේ විෂය. 2009 මමත් ඔයාලගේ උසස් පෙළ කරලා ගෘහාර්ථික විද්‍යාව විෂය හදාරලා ඊට පස්සේ කැම්පස් යන අවස්ථාව තුන කැම්පස් යන එක පොඩ්ඩක් නතර කරලා මගේ ආසම වෘත්තිය එහෙම නැත්නම් ගුරු වෘත්තිය කියන එක මම අද ඇවිල්ලා ඉන්නවා ලංකාවේ පළවෙනි ගෘහාර්ථික විද්‍යාව පුරවැසියෙක්. එදින් කොළඹ දිස්ත්‍රික්කයට මේ ගෘහාර්ථික විද්‍යාව විෂය උගන්වන්න ලොකු වැඩ පිළිවෙලක් කරන ගුරුවරයෙක් විදිහට මම ඔබට කියනවා එකතු වෙන්න මගෙත් එක්ක ඔබේ උසස් පෙළ සීනේ ගෘහාර්ථික විද්‍යාව විෂයට විශිෂ්ට සාමාර්ථයක් දාන්න. මොකද එහෙම කියන්නේ මේ විෂය ගොඩ දාන්න පුළුල් වැඩ පිළිවෙලක් මං ගාව තියෙනවා. මේ දක්වා 2013 වර්ෂයේ ඉඳලා අකන්නව මේ විෂයට වැඩිම ප්‍රතිඵලයක් අත් කර දුන්නේ මේ තියෙන අධ්‍යයනයෙන් එක්ක. ඔයාගේ විෂය හදාරන්න ඔයාලට පැහැදිලි නිබන්ධන පෙළක් වෙනවා මම. ඒ වගේම තමයි පුතේ හැමෝටම කලින් ඔක්කොටම කලින් අපි විෂය දේශී 12 දෙකම අවසන්. එම අවසන් කරලා ඔයාලට අකන්නව පසුගිය ප්‍රශ්න පත්‍ර ආදර්ශ ප්‍රශ්න පත්‍ර මම නිර්මාණය කරපු ප්‍රශ්න පත්‍ර ඔබට ලබා දෙනවා. ඔබ උත්තර ලියනවා. ඔබ උත්තර තෝරනවා. ප්‍රායෝගික ස්පොට් ටෙස්ට් එක අපි කරනවා. විභාගයෙන් පස්සේ සහ විභාගයට පෙර ප්‍රායෝගික ක්‍රියාකාරකම් ටික අවශ්‍ය තැනම ලබා දෙනවා. ඒකෙන් ඔබට පුළුවන් පැහැදිලිව වැඩි මහන්සියකින් තොරව ඔබේ කැපවීම විතරයි මට ඕනේ. අපි දෙන වැඩ ටික කරනවා නම් ඔබට ඒ සාමර්ථ්‍යය ගන්න පුළුවන්. 2013 විඳලා 13 ඉඳලා මේ දක්වා ගෘහාර්ථික විද්‍යාව විෂයට මගේ ළමයින්ට විශිෂ්ට ප්‍රතිඵල අක්කර තියලා තියෙන්නේ මේ තියෙන පුළුල් වැඩ පිළිවෙල නිසා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔයා මේ වැඩ පිළිවෙලට එකතු වෙලා ඔබේ ජයග්‍රහණය තහවුරු කරගනි. 2028 විභාගෙ ලියලා ඔයාගේ ප්‍රතිඵල එනකොට බොහොම සතුටින් කට පුරවලා මේ විෂයට ඒකක් තියෙන්නේ කියලා කට ඇරලා නොබියව කියන්න පුළුවන්කම ඔබට හම්බ වෙනවා මේ විෂය හැදෑරීම තුළින්. ආරාධනා කරනවා පුතේ මම සිසිරකේ රත්නසිරි දරණ ජාතික පාසලක ප්‍රධාන ගෘහාර්ථික විද්‍යා විෂය භාර උසස් පෙළ කටයුතු කරන්නේ
ඒ වගේ ප්‍රශ්න පත්‍ර සැකසීම් වල නිරත වෙනවා. දායකයන් ටිකක් තියෙනවා. ඔබ කැමති නම් එකතු වෙන්න. එකතු වෙලා ඔබේ ජයග්‍රහණය තහවුරු කරගන්න. ඔයාලට වැඩි විස්තර අවශ්‍ය නම් මේ තිරේ දාන දුරකථන අංකයට අමුතුමත් දෙන්න. ලංකාවේ ඔයා කොහේ හිටියත් ඔයා ගෘහ ආර්ථික විද්‍යාව විෂය හදාරනවා නම් ඔයාලා මගේ ෆිසිකල් ක්ලාස් එකට ඇවිල්ලා ඉගෙන ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔන්ලයින් පන්තියට එකතු වෙලා මේක ඉගෙන ගන්නත් පුළුවන්. හොඳට වැඩ ටික කරලා හොඳ සාමාර්ථයක් ගාලා අනිවාර්යෙන් කැම්පස් යන විද්‍යාපීඨයක ඇතුල් වෙන්න වෙනත් වෘත්තීන් වලට යොමු වෙන්න. විශේෂයෙන්ම ඕර්ගනයිසේෂන් ඇතුළේ බලාපොරොත්තුවක් තියෙනවා. ඔයාගේ සිහින චෙෆ් කෙනෙක් වෙන්න නම් ඒ වගේම ඔයා ඇඟලුම් ශේෂ්ත්‍රයට යොමු වෙන්න කැමති නම් ෆැෂන් ඩිසයිනර් කෙනෙක් ලාක්ෂ 3ක් වැඩියෙන් ලංකාව චෙෆ් කෙනෙක් වඩිය ගත්තාම ලාක්ෂ 2.5න් තුනෙන් එහා ලංකාවට විදේශගත වෙනවා. ඒ සඳහා බලාපොරොත්තුවක් තියෙනවා. ඔයාගේ ජීවිතේ ජය ගන්න අවස්ථා ගොඩක් තියෙනවා මේ විශ්ය. මේ මොකුත්ම නැත්තම් ඔයාගේ ප්‍රායෝගික ජීවිතය හදාගන්න, ඉදිරි ගෘහ ජීවිතය හදාගන්න, ව්‍යාපාර ශේෂ්ත්‍රයට යොමු වෙන්න මේ විෂය කරන එක බොහොම ප්‍රයෝජනවත් වෙනවා. අද වෙනකොට මම ජීවිතය හදාගෙන තියෙන මේ විෂයෙන් හින්දා. ඒ ඕනේ දැනක නොපියවා කියන. ඔයාලට ආරාධනා කරනවා පුතේ. ගේමක් ගන්න බලාගෙන ඉන්නවා. පැහැදිලි අනාගතයක් ඔබ දකින්න. කම්මැලි නැත්තම් ගැට වෙන්න පුළුවන්. මේ විෂය තෝරගෙන එන්න මගෙන් ඉගෙන ගන්න. ඔයාලට විශේෂ සාමර්ථ්‍යයක් අරන් දෙනවා කියන එකට මාට සහතික වෙන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්. අපි ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.